මට දැන් මේ ජීවිතයෙන් කිසිදු පළක් නැත. මාගේ මා කුස තුල සිටින දරුවාගේ මරණයට වග කියුත්තා අජිත්‍යයි හසුනක ලියා තබා මා මාගේ දිවි පූජා කරමි. නෑ मैडम මං අජිත් නෙමේ. මං නොයල් मैडम. මං නොයල්. මතු ආත්මයක අපි අපේම විමු අජිත්. නෑ මං අජිත් නෙමේ. මං නොයල් කතා කරන්නේ मैडम. අයිබෝවන් යා වොයිස් කස්ටමර් ගේ අජිත් කතා කරන්නේ කිසිදු සහාය වන්නේ. අයිසේ මම මිනිහාන පොලිසිය අපරාධ විමර්ශනාංශයේ IP තනුජ කතා කරන්නේ. හා ඔව් मैडम. කියන්න मैडम මොකද කරන්න ඕනේ? කෙරෙන්න ඕනේ අහිංසක කෙල්ලෙක්ව මරලා දාලා තව ලැජ්ජ නැතුව මගෙන් අහනවාද මොනවද කෙරෙන්න ඕනේ කියලා. නෑ मैडम නෑ කස්ටමර් කෙලිස එමෙ හුයි. හොඳ කියා අර රජනාට්‍ය වල රංගපාපු කෙල්ලව අමාරුවේ දාලා ඒ කෙල්ලගේ බඩට ළමයෙකුත් දීලා හොඳ කියා දැන් ඒ කෙල්ල සුයිසයිඩ් කරගෙන ඉක්කනොත් නෙමෙයි වග කියන්න ඕනේ අජිත් කියලා ලියෝ මොකොත් ලියලා තියෙනවා. मैडम මොකද මේ අපරාධ मैडम? ඔබන් එපා නේද? කමන්නේ. හොනි අපරාධයක් නේ නම් තමුන් කරලා තියෙන්නේ. බලනවා අයිසේ ලස්සන අහිංසක කෙල්ල. තාමසනේ පොලිසියෙන් නම් කිසිම සමාවක් නැහැ. දැන්ම පොලිසියට වෙලා පාර වෙනවා. නැත්නම් අපි එනවා හොයාගෙන. හරි අතර මම නෙමෙයි වෙන. කෝකටත් ගෙදරට කෝල් කරලා කොඩි කප්පල කැට වෙඩි මෑ කැට ටිකක් හදලා තියාගන්නවා. තේරුණාද? मैडम हेलो मैडम अक्के ये लिपिनेट ගිල්ල මං කියනකොට බලන්න मैडम මචං යකෝ මට මෙච්චර ප්‍රශ්නයක් කළා ඉතින් බෝතල් मैडम නට උදව් කරගෙන ඉඳපන්. මොකක්ද වෙලා මොකද වෙලා තියෙන්නේ? වැඩි ඔක්කොම වෙලා තියෙන්නේ. උඹේ තමයි ඔක්කොම උනේ. වාඩිය ඔයගොල්ලෝ වාඩි වෙන්න. මෙතන කවුරු හෙලවෙන්නට නැහැ. වාඩි වෙන්න. පොට් නැත්තන් නැගිටිනවා. වැඩ කරන්න. मैडम බිල් එක චෙක් කරලා මට කතා කරන්න. හරි. කලබල නැතුව කියපන් මොකද උනේ? දැන් ටිකට කලින් ගැටි මට කතා කරලා කියනවා මම ගැටි පිටියට කියලා කිව්වා කියලා. ඊට පස්සේ මචං රජ කතාවරක පාපු නිලියක් කතා කරලා මට කියනවා මම ඒකට අතවරක් කරන්න නැතුව කියලා. බලන්න. හොඳයි. ඒ කියන්නේ සුසයිඩ් කරගෙන. දැන් පොලිසිය මෙතනට එනවා. දැන් මොකද කරන්නේ? cool be cool ගොනෝ උඹ මේ රස්සාවට අලුත්. එහෙම වුණාම ඔය වගේ දේවල් වෙනවා. මමත් මේ රස්සාවට ආවා මටත් ඔය වගේ කෙල්ල බයිට් කළා. දැන් උඹ කලබල නැතුව ඕක ගිහින් බොස්ට කියන්න. බොස්ට කියන්න. දැන් ඵලයන් සර් මොකද බේරගන්න සර් ඇයි අඬන්නේ? සර් එක කෙල්ල මට කෝල් කරලා මාව බයිට් කරනවා සර්. තමුසේක ෆෝන් එකට දාවේ. නෑ සර් මගේ ෆෝන් එකට නෙමෙයි කස්ටමර් කෙනා නම්බර් එකට සර්. හරි ඔය ඇඬින නවත්තලා පොඩ්ඩක් කඳුළු ටික පිට දාගන්න. අලුතෙන් ජොබ් එකකට ආපුවාම හොඳද? ඔය වගේ බයිට් කෝල් එනවා. ඔය වගේ කෝල් මීට පස්සේ ආවොත් මට ඩයිවර්ට් කරන්න. මම ඒක බලා ගන්නම්. සර් එහෙම කරනවා සර්. මම කිව්වනේ. ඕකේ සර්. හරි. ඕකේ thank you very much sir. සර් කකුල පොඩ දික් කරන්න සර්. අනේ සර්. සර් මට සර් කකුල දාලා වදින්න ඕනේ සර්. ප්ලීස් සර්. යන්න අජිත් යන්න. ඕකේ සර්. යන්න ඉස්සරින් ඔය බෝතලේ අරන් තියනවා නේ. අර සර්. here right. thank you sir. හරි. මට හරි සතුටුයි සර්. හරි. මම යන්න නෑ සර්. අයිබෝවන් එයා වොයිස් කස්ටමර් ගේ අජිත් කතා කරන්නේ කෙසේද ඔබට සහාය වන්නේ? අජිත් කොම්බෝ ඔය වගේ කෝල් මීට පස්සේ ආවොත් මට ඩයිවර්ට් කරන්න. මම ඒක බලා ගන්නම්. දැන් බලමු මොකද වෙන්නේ කියලා. මං නිකමට කිව්වේ. මිනිහා දැම්මම මේ කනෙක්ෂන් එකක් දීලානේ. හෙලෝ මොනාකේ කමන්නේ කතා කරන්න. හෙලෝ කවුද සර් කතා කරන්නේ? මම මේ යාවොයිස් එකේ චීෆ් ඔපරේෂන් ඉංජිනියර් කතා කරන්නේ. හෙඩ් ඔෆ් ඔපරේෂන්ස් කොන් කරන්න. ස්පීක් ඔන් කරන්න. මේ ඔයගොල්ලන් ඔය කරන වැඩේ හරි වැරදි. මොකද එහෙම විහිළු කරන්න ඕන වුණොත් එයාගේ පර්සනල් ෆෝන් එකට කෝල් එකක් දෙන්න. එහෙම නැතුව මේ කස්ටමර් කෙයා සෙන්ටර් එකට කෝල් කරපුවාම මේක වැරදිනේ. මේක ආයාචනයක්. මොකද්ද සෝය කස්ටමර් කෙයා සෙන්ටර් එකක් කියන්නේ? කස්ටමර් කෙයා සෙන්ටර් එකක් කියන්නේ
කස්ටමර්ස්ලගේ ඕනෑපාකම් කරලා දෙන තැන. එහෙනම් සර් මට හොඳ කස්ටමර්ස්ලා 4-5 දෙනෙක් සෙට් කරලා දෙන්න. සර්ට ගොඩාක් පින්සිත් වෙයි. අජිත් ඔයා දවස් 2ක් නිවාඩු ගන්න. ඕකේ සර්. මම දවස් 4ක් නිවාඩු ගන්නම්. ඕකේ සර්. යේ! ෆෝන් එක ඕන්ද?